Hello guys, ඔන්න මම අදත් ඔයාලට සුපිරිම වීඩියෝ එකක් කරන් ඇවිල්ලා තියෙනවා. ගියේ පාර චාමඩකාරයාගේ VIP එක ගැන තමයි මම වීඩියෝ එකක් කරේ. ඔන්න එහෙනම් ඔයාලා අද මගේ වීඩියෝ එකක් බලනවා නම් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම subscribe කරන්න. වීඩියෝ එකට like එකක් දාලා bell icon එක තෝල් කරලා තියාගන්න. එතකොට මගේ වීඩියෝ සේරම දාන සේරම වීඩියෝ ටික ඔයා ගාවටම ගෙන ගන්න පුළුවන්. එහෙනම් ඔයාලා දන්නවද මම මොනවා ගැනද කතා කරන්න යන්නේ කියලා බයිසිකලේ. එහෙනම් වැඩි කතා නැතුව යම් වීඩියෝ එකට. ඉතින් මේ තියෙන්නේ මගේ බයිසිකලේ ඉස්සරහා ලයිට් එක තමයි. ඉතින් මං වැඩි ලයිට් ගහලා නැහැ. ඉතින් ඒකට මං චාමඩකාරයා කියලා බයිසිකලේට නම දාලා තියෙන්නේ. මං ඉතින් වැඩි ලයිට් ගහලා නැහැ. ඔයාලට මං ගහලා තියෙන ලයිට් එක ගැන දැන් කියන්නම්. ඉතින් මං ගහලා තියෙනවා දිග VIP බාර් එක. ඔයාලට මං කලින් වීඩියෝ එකේ දාලා තිබ්බා මේ VIP එකේ වීඩියෝ එක ගැන. ඉතින් දෙවෙනියට මං ගහලා තියෙන්නේ පාස් එක චාමඩකාරයාගේ පාස් එක. මේ පාස් එකට මම ලයික් 5ක් විතර තමයි යොදාගෙන තියෙන්නේ. මේ තියෙන්නේ ලයිට් ටික. හොඳ එළියක් තියෙනවා ඉතින් ලයිට් ටිකේ. ආයෙ මම ගහලා තියෙනවා ඉස්සරහට දුවන පටියා. ඒක මම ඔයාලට දාලා පෙන්නන්නම්. මේ තියෙන්නේ ඉතින් චාමඩකාරයාගේ දුවන පටිය තමයි. ඒවල් ටිකක් අවුසරයි හින්දා පේන්නේ නැති වෙයි. ඉතින් ආයේ දෙපැත්තෙන් නම් එච්චර ලයිට් ගහලා නැහැ. බිමට වදින්න තමයි ලයිට් ටිකක් ගහලා තියෙන්නේ. ඉතින් මෙතන තියෙනවා තුනේ ලයිට් එක. ආයේ යට ගහලා තියෙනවා නිල් කොළ පාට ලයිට් තුනක්. ආයේ මෙතනින් ගහලා තියෙනවා නිල් පාට ගැහිපත් වෙන ලයිට් එක. ඔයාලට පේනවද නැද්ද? ඉතින් වැඩි ලයිට් ගහලා නැහැ මම. මේ මෙතන තියෙන නිල් පාට එකයි මේ මෙතන තියෙන කොළ පාට එකයි මේ පිටිපස්ස තියෙන සුදු පාට එකයි තුනම ගහලා තියෙන්නේ RGB සර්කිට් එකට. මම RGB සර්කිට් එකේ වීඩියෝ එකක් ඔයාලා දාන්නම්. මේ තියෙන ඉතින් පිටිපස්සෙන් පාස් වදින්න ගහලා තියෙන පාස් එක. මේකෙත් ඉතින් හොඳ එළියක් තියෙනවා. ඒක වටේට නියොන් ලයිට් එකකුත් ගහලා තියෙනවා. ආය ස්පොයිලර් එකේ VIP එකක් ගහලා තියෙනවා. ඒ ටික තමයි ඉතින් මම බයිසිකලේ ගහලා තියෙන්නේ. වැඩි ඉතින් ලයිට් ගහලා නැහැ. කලින් පාර නම් ගොඩක්ම ගහලා තිබ්බේ. ඔයාලට මගේ channel එකේ වීඩියෝ තියෙනවා 2-3ක්. ඉතින් ඒව වැඩි දාලා නැහැ මම. ඔය ටික තමයි ඉතින් තියෙන ලයිට්. ඉස්සරහා ලයිට් ටික නම් ටිකක් ලස්සන තියෙනවා. ඔයාලට ඊළඟට ඕනි මොකක් ගැනද කියලා කමෙන්ට් එකක් දාන්න මේ වීඩියෝ එක. ආයෙ පාරක් කියනවා මම මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්න. like එකක් දාන්න. bell icon එක තෝල් කරලා තියාගන්න. එතකොට මම දාන හැම වීඩියෝ එකක්ම ඔයා ගාවටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් අදින් මම මේ ලයිට් ගැන විස්තරේ ඉවරයි. එහෙනම් හැමෝටම සුබ දවසක්.